සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින්? අපි යනවාද කුරුස පල්ලියට. ගොඩක් ආස්කම් වලින් පිරිච්ච තැනක් තමයි කුරුස පල්ලිය කියන්නේ. මම දන්නේ වර්තමානයේ මම දැකපුවහපු ආගම් ભેදයකින් තොරව හැමෝම එකතු වෙන ගොඩක් ආස්කම් වලින් පිරිච්ච තැනක්. ඉතින් අපි මේ මාරුවිල ටවුන් එකෙන් බැහැලා මේ පික්නික් එකක් දාගෙන යන ගමන් කුරුස පල්ලියට. පික්නික් එකක ලොකු ගාණක් ගන්න නැහැ. පික්නික් එකක් රුපියල් 200ක් ගන්නේ. අපි පල්ලිය ළඟට ආවා. විනාඩි 10ක වගේ 10ක්වත් නෑ විනාඩි 5ක වගේ දුරක් තමයි තියෙන්නේ. මුලින්ම මේ මෙතන තමයි ඉටිපන්දම් ගන්න තැනක් තියෙනවා. මේ එතනින් අපි ඉටිපන්දනුත් අරගෙන ඉතින් අපි යන්නේ මුලින්ම අපි යන දවසේ ගොඩක් සෙනග හිටියා. මොකද මේ පොය දවසක් අපිත් ඒක එච්චර කල්පනාවක් වුණේ නැහැ. අපිත් එතන ගිහින් තමයි මේ ගොඩක් ඉතින් සෙනග ඉන්න දවසක්. මේ ඔය ඉතින් ඔය වැල්ල දන ගහපු කිසිම කෙනෙක් ඉල්ලපු දෙයක් නොලැබිලා නැහැ. එහෙම තමයි ගොඩක් මේ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ. විශ්වාසයෙන් යන්න ඕන තැනක්. ඉතින් අපි ප්‍රාර්ථනා අපිත් තියෙනවා හැමෝගෙම තියෙනවනේ නේද? ප්‍රාර්ථනාවන් ටාගට් ජීවිතේ අපේ ජීවිතවල මේ වගේ දේවල් ඉතින් ගොඩක් තියෙනවනේ. ඇත්තටම ගොඩාක් ખાස්කම් වලින් පිරිච්ච තැනක්. ඔයාලත් යන්න ගිහින් නැත්නම් දැන්ටමත් ගොඩක් අය ගිහිල්ලා ඇති. ගියපු අයත් ඇති. යන්න ඉතින් ජීවිතය ආගම් මමත් බෞද්ධ. ඒ වුණාට මේ මමත් ඇත්තටම මේ ගොඩක් විශ්වාසයෙන් යන තැනක්. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරගන්න ඕනේ කියලා ඔයාලට මේ ඒ සම්බන්ධව කියන්න. මේ ඇත්තටම හොඳයි. මට නම් ගොඩාක්ම හාස්කම් වලින් පිරිච්ච තැනක්. කිසිම දෙයක් මේ දැනට මම එල්ලපු මම ප්‍රාර්ථනා කරපු මම හිතපු මේ ජේසුස් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා හිටපු ඉල්ලපු කිසිම දෙයක් මට මේ වෙනකන් ලැබිලා නැහැ. ඒ තවත් තියෙනවා මගේ ජීවිතේ එකම එක ටාගට් එකක්. ඉතින් ඒ සම්බන්ධව තමයි මම මේ පොඩි දෙන්නත් එක්ක ඉතින් අද ගියේ. අද පුතා නැහැ. දූල දෙන්නත් එක්ක ගියේ මම. මේ ඉතින් ගොඩක් අය ඉතින් ওই විදියට යාඥා කරනවා දෙවියන් ඉදිරියේ තමන් ඉතින් අපි බෞද්ධයන්ට ගොඩක් මම අහලා තියෙනවා බෞද්ධයන්ට ගොඩක් මේ පිහිටක් තියෙනවා කියලා. ඒක ඇත්තද පුරුද්ද කියන දන්නේ නැහැ. අතන මම අහලා තියෙනවා ඒක. මට නම් ඉතින් අත්දැකීමෙන් මම අත්විඳපු දේවල් අනුව මට ඉතින් ගොඩාක් ලොකු මේ පිහිටක් තියෙනවා ඉතින්. ඒ නිසා තමයි ඔයාලට අද පොඩ්ඩක් මම මේ සම්බන්ධව කාට හරි නේද කාට හරි කියන්නේ උදව්වක් මේ එකක් වෙන දෙයක් නේ ඉතින් අපේ ජීවිතවල හැමෝටම ප්‍රශ්න තියෙනවා කරදර බලාපොරොත්තු මේ පොඩි ඉතින් අහිංසක දේවල් තියෙනවනේ නේද අපි ඉතින් අම්මලා දෙමව්පියෝ විදියට අපේ ළමයි ගැන ළමයිගේ ජීවිත ගැන මේ ලොකු දේවල් නෙමෙයි ඉතින් මේ හැමෝටම තියෙනවා මේ දේවල් මම හිතනවා ඉතින් ඒ වගේ මඩක් තියෙනවා ඒ වගේ බලාපොරොත්තු මගේ ළමයින්ගේ දරුවන්ගේ අනාගතය ගැන. ඉතින් ඒ සම්බන්ධව මේ හිතාගෙන තමයි මම ඉතින් පොඩි දෙන්නත් එක්ක ගියේ. දුර දෙන්නත් එක්ක. ඉතින් ඔයාලටත් මට කියන්න හිතුණා මේ විදිහට මම ඉතන වැල්ලේ දන ගන්න චුට්ටක් ඉතින් අර අපිට මේ අපහසුයක් නැහැ. වැලි ඒත් එක්කම තියෙනවා තව කොන්ක්‍රීට් දාපු තීරුවක්. මේ ඒක ඉතින් ටිකක් අපහසුයි. ඒ වුණත් අද මම දැන ගැහුවේ වැල්ලේ. දැන ගහගෙන ගියේ. මේ ඉතින් අද ගොඩක් සෙනග. ඔය දෙන්න තාම ඉන්නවා එතන. මේ ඉතින් මම ඉටිපන්දනුත් ටිකක් අරගෙන ඉතින් මේ දැන් මම පොලිමට යනවා. මොකද මේ අල්තාරය ළඟට යන්න මේ පොලිමේ ඉන්නවා. ජේසුස් වහන්සේගේ ශ්‍රී කුරුසෙට මේ අත තියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඉතින් මම ගිහිල්ලා ඉතින් පොලිමේ පිටිපස්සේ ඔය පේනව නේද ඔයාලට පොලිම. ගොඩක් සෙනගාද මොකද මේ පොය දවසක් වුණාද නිවාඩුයිනේ. ඒ නිසා මමත් ඇත්තටම හිතුවේ නෑ සඳ දවසක් අද මේ මෙහෙම මෙච්චර ගොඩක් සෙනගක් ඉඳී කියලා. සාමාන්‍යයෙන් සිකුරාදා දවසට වගේ තමයි මේ පූජාවල් තියෙන දවස් තියෙනවනේ. සෙනග ඉන්නේ. ඉතින් ඒත් අද ගොඩක් සෙනග ඉන්නවා. ඒ ඉටිපන්දම් ගන්න තැනින් ඔයාලට පුළුවන් ඉතින් අපිට බාරහාර වෙලා අපේ උස්සේ විදියට අපේ එහෙම ඉටිපන්දම් තියෙනවා.
අපිට ඉතින් ඔය ලොකු දේවල් බාරහාර වෙන්න එපා. ඇත්තටම පොඩි දෙයක් මොනවා හරි පොඩි තමන්ට කරගන්න ඔප්පු කරගන්න පුළුවන් දෙයක්. එහෙම බාර වුණා වෙනවා මිසක් ඉතින් එහෙම ලොකු දේවල් බාර වෙන්න එපා. නේද? ඒක එහෙම තමන්ගේ පුළුවන් විදියට. එතකොට අපිට පහසුයිනේ ඔප්පු කරන්න ගියාම ඉතින් එතකොට මේ පහසුයි ඇත්තටම. අපේ අවශ්‍යතාවය අනුව තියෙන ලොකු දේවල් අපි බාරහාර වෙන්න හොඳ නෑ. මේ ඊට පස්සේ අවශ්‍යතාවය ඉෂ්ට වුණාට පස්සේ මේ අපිට ඒක ලොකු කරදරයක් විදිහට සමහරුන්ට මම දැකලා තියෙනවා. ඉතින් එහෙම දැනනවා. ඒ නිසා අපිට දෙවියන් වහන්සේගෙන් අපි ඒ විදිය දෙයක් අපි ඉතින් හිතලා මේ ওই තියෙන සුසාන භූමිය. ඉතින් මේ සුසාන භූමිය බලන්න ඉතින් අපේ මිනිස්සු ඒක තමයි මම බැලුවේ. ඉතින් මේ මිනිස්සු ගියපු තැන ඉතින් විනාශ කරනවා කොච්චර මොන විදිය තැනක් වුණත් මේ කොළ කෑලි දාලා මම ඒ අතර පොඩි මේ වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් අනේ එහෙම කරන්න එපා. අපි හැමෝගෙම ඉතින් ඒ බෞද්ධ තැනක් නේද? බෞද්ධ කියන්නේ මේ මොනවාද? ඕන ආගමක වුණත් සිද්ධාස්ථානයක් නේ. ඉතින් ඒ වගේ සිද්ධාස්ථානයක වුණත් ජාතක වස්තුවක් ඇතරම් මේක මේ ඒ විදියටත් මේ නීතිගත කරලා එහෙම තියෙනවා. සිද්ධාස්ථානයක් විදියට. ඒ කියන්නේ සුසාන භූමියක් ලංකාවේ මේ තියෙන සුසාන භූමියක් තුල තියෙන එකම දේවස්ථානය තමයි මාර්විලමේ ශ්‍රී කුරුසපල්ලිය. ඉතින් දැන් මම පොලිමේ ඉන්නවා. ඉතින් මේ පොඩි අය එනකන් එයාලා ඉතින් ඔහම පොලිමට එකතු වෙයි. මේ මම ඉතින් අර ඒ අතර ඔයාලට පේනවා ඉතින් මිනිස්සු ඇවිල්ලා කිරි පැකට් ඒ වගේ දේවල් මේ ජාලා අපේ මිනිස්සුන්ගේ ඉතින් හරි කැත පුරුදු තියෙනවනේ. ඔය පේනව නේද ඔයාලට ඉතින් අර ඒකෝ තමන්ගේ බෑග් එකකට හරි එහෙම මොනාට හරි දාගන්න ඔය තියෙන සෙනග තියදා වැහි දවසක් පොඩ්ඩක් වහිනවා. මේ අපි නයි ඉතින් කුඩ ගෙනාවට කුඩ දැම්මේ නෑ. ඉතින් මේ තරම් මේ සෙනග කොට එහෙම කුඩ ඉහලගෙන අමාරුයි. ඉතින් පොඩි දුර ප්‍රමාණයක් තමයි මේ අපිට චූටි පොඩක් වගේ තිබ්බේ. ඉතින් ඒත් ඉතින් මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය තමයි ඒක ඇත්තටම විශ්වාසයෙන් ගියොත් ඉතින් අපිට නොත් මේ හැමෝම ඉන්නේ තමන්ගේ හිතේ තමන්ගේ දේවල් තමන්ගේ දෙයක් මොනවා හරි කරදරයක් ඒ වගේ දෙයකදී දෙයක් ඒකෙන් සහනයක් පතාගෙන ඉතින් ඇත්තටම ඒකට මේ ගොඩාක් පිහිටක් තියෙන තැනක්. දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මේ තාක් දුරට අපේ ජීවිතයට ලබා දීපු දේවල් පිළිබඳව ලබා දීපු දේවල් සහ ලබා නොදුන් දේවල් පිළිබඳව ඇත්තටම අපි නිතරම මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද නේද අපිට වඩා මේ වගේ දේවල්වත් අපිට අද කන්න බොන්න ටික හරි තියෙනවනේ. අඩුවක් නැතුව ඒ ටික ඒ වගේ දෙයක්වත් නැතුව ඉන්න පිරිස් කොච්චර ඉන්නවද අපේ රටේ. ඉතින් එහෙම තියෙන වාතාවරණයක අපි මෙහෙම ඉන්න එක ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් ඒ සම්බන්ධව දෙවියන්ට පුදුන්ට මම ඇත්තටම නිතරම මේ පින් දෙනවා. ඉතින් ඔය ඔයාලට පේනවා ඇති ඔය අල්තාරය ළඟට යන්න මේ ජේසුස් වහන්සේගේ කුරුසයට එතෙන්ට මෙහෙන් ගිහිල්ලා අත තියලා තමන්ගේ දුක් ගැනවිලි තමන්ගේ ප්‍රාර්ථනාවන් කියන්නේ ඉතින් ඔහොම ඉන්න පිරිස තමයි ඔය. ඇත්තටම මේ වහින දවසක් ගොඩක් මිනිස්සුන්ට හරි කරදරෙන් මේ උනත් මිනිස්සු ඒව අපහසුතාවයක් විදිහට හිතන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔය ඇවිල්ලා ඉන්නවා. එහෙම තමයි ඉතින් අපි අද කුරුසපල්ලි ගියා. අපි ඔයාලට ඒක වීඩියෝ එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අද මම ගෙනාවේ. මේ ඔයාලත් යන්න ඉතින්. ඒ වගේම මම subscribe කරන්න. වීඩියෝ පොඩි දේවල් මම අරන් එන්නම්. ඉතින් සුබ දවසක් ඔයාලට. සතුටින් පරිස්සමට ඉන්න. මේකේ අතීත කතාවක් තියෙනවා. මේ මට ඒකට කියන්න ගියොත් වීඩියෝ එක තව දික් වෙනවා. මම ඒක ඔයාලට පස්සේ දවසක කියන්නම්. තව සවිස්තරාත්මකව දැන් දවසක අපි ආයෙත් යනවා. සුබ දවසක් ඔයාලට.